සාදරයෙන් පිළිගන්නවා LK Tech YouTube channel එකට. ඔයගොල්ලෝ හැමදෙනාම අද මම කියා දෙන්න යන්නේ කොහොමද trip switch එකක් එහෙම නැත්නම් RCD එකක් නිවසේදීම පරීක්ෂා කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් මුලින්ම ඉල්ලා සිටිනවා subscribe කරන්න මගේ YouTube channel එක. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න. ඉතින් මම අද මේකට යොදාගන්නේ ඔරේන්ජ් වර්ගයේ RCD එකක් එහෙම නැත්නම් RCCB එකක්. අපි බලමු කොහොමද මේක නිවසේදීම පරීක්ෂා කරගන්නේ කියලා. හොඳින් වැඩ කරනවද නැද්ද කියන එක පරීක්ෂා කරගන්න පුළුවන් අපිට මේකදී. ඉතින් අපි මුලින්ම box එක open කරලා බලමු කොහොමද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපේ RCD එක. ඒ වගේම මේකේ සඳහන් කරලා තියෙනවා අපිට කොපමණ ප්‍රමාණයක් කරන්ට් එක ගන්න පුළුවන්ද, ඒ වගේම කොච්චර මිලි ඇම්පියර් ප්‍රමාණයකට මේක ඕෆ් වෙනවද යන වගේ. ඒ වගේම වෝල්ටේජ් එක හර්ට්ස් එක සාමාන්‍ය විදිහට සඳහන් කරලා තියෙනවා. නැත්නම් කිව්වොත් මේක ශ්‍රී ලංකාවේ පවතින වෝල්ටේජ් එකට භාවිත කරන්න සුදුසු එකක්. ඒ වගේම වෝල්ට් 230 තමයි මේකට දෙන්න ඕන කරන්ට් එක, වෝල්ටේජ් එක. ඒ වගේම මේක මිලි ඇම්පියර් 30ක ලීකේජ් කරන්ට් එකට වෘත්තු දෙනවා. මිලි ඇම්පියර් 30ක් කරන්ට් එක දෝෂ ධාරාව පැමිණුවොත් අනිවාර්යෙන් මේක ට්‍රිප් වෙනවා. ඒ කියන්නේ ඕෆ් වෙනවා. ඉතින් අපිට මේක ටෙස්ට් කරගන්න ගෙදරදීම ටෙස්ට් කරගන්න නම් ඕන වෙනවා සාමාන්‍යයෙන් 1.5 වෝල්ට් AA බැටරි එකක්. මේක සාමාන්‍යයෙන් වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන AA බැටරි එකක්. ඒ වගේම තව පොඩි වයර් කෑලි දෙකක් ඕන වෙනවා. මේ වගේ පොඩි වයර් කෑලි දෙකක් ඕන වෙනවා. ඒ දෙක යොදාගෙන අපිට පුළුවන් මේක ට්‍රිප් එක වෙනවද නැද්ද කියන එක පරීක්ෂා කරගන්න. හරි, අපි බලමු දැන් කොහොමද මේ ට්‍රිප් ස්විච් එක පරීක්ෂා කරගන්නේ කියලා. මේ වයර් කෑලි දෙක සහ AA බැටරි යොදාගෙන මුලින්ම අපි පළමු වයර් කෑල්ලක් ගෙන ඒක මේ ට්‍රිප් ස්විච් එකේ අංක 1 කියලා සඳහන් කරලා තියෙනවා. නැත්තම කිව්වොත් මේකේ නියුට්‍රල් එක ලයිව් එක කියලා සඳහන් කරන ලයිව් එක නියුට්‍රල් එක. සප්ලයි එක අපි ඉන් කරන්න ඕනේ 1 කියන එකට ලයිව් එක, 2 කියන එකට නියුට්‍රල් කනෙක්ෂන් එක දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෙදර DB එකේ නම් මේන් බ්‍රේකරෙන් පස්සේ එන ලයින් එක ලයිව් එක නියුට්‍රල් එක, ඊට පස්සේ ලයිව් එක නියුට්‍රල් එක කියන එක අවුට්පුට් එක අපි ගන්නවා එකට දීලා, දෙකෙන් ලයිව් අවුට්පුට් එකයි N එකට දීලා පහළ තියෙන N එකෙන් නියුට්‍රල් අවුට්පුට් එකයි අපි ලබා ගන්නවා. එතකොට අපිට සාමාන්‍ය වයරින් එකක් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද පරීක්ෂා කරගන්නේ කියලා. මුලින්ම මම මෙතන එක කියලා තියෙන කොටසට සවි කරනවා එක වයර් එකක්. ඊට පස්සේ මේ ලයිව් එක අවුට්පුට් කරන අනිත් පැත්තේ 2 කියන කොටසට තව වයර් එකක් සවි කර ගන්නවා. මේක ඉතා සිහින් වයර් එකක් වුණත් ප්‍රමාණවත්. මොකද අපි මේක පරීක්ෂා කර ගැනීම සඳහා පමණයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ ආකාරයට සපි කරගත්තු වයර් දෙකේ කොන් දෙක මම සුද්ධ කරගෙන තියෙනවා. මේ ආකාරයෙන් ට්‍රිප් ස්විච් එක තියලා ඊළඟට අපිට ඕන වෙනවා AA බැටරිය. එක බැටරියක් වුණ ප්‍රමාණවත්. මම බැටරි දෙකක් යොදාගෙන තියෙනවා. නමුත් එක බැටරි එකක් පරීක්ෂා කරලා බලමු. මේ අවස්ථාවේදී මේක හොඳ වෝල්ටේජ් තාවයක් තියෙන බැටරියක් වෙන්න ඕනේ. මේකට බෑපු බැටරියක් පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යයෙන් අලුත් බැටරියක් වයි ගන්නවා නම් වඩාත් හොඳයි. හරි, අපි බලමු දැන් මේ බැටරි කෑල්ල යොදාගෙන කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් බැටරිය ඍණ අග්‍රය එහෙම නැත්නම් මේකේ සඳහන් කරලා තියෙනවා ඍණ කියලා. ඕ එහෙම නැත්නම් මේ උඩට පැමිණෙන නැති පැත්ත ඍණ අග්‍රය අපි තියෙනවා මේකේ 1 කියන පැත්තට සවි කරපු වයර් එකට. ඊළඟට අපි මේකේ ධන අග්‍රයට මේ 2 කියන කොටසින් පැමිණෙන වයර් එක අපි මේක ගාවනවා. ගෑවුණු විසිකස මේකේ ට්‍රිප් ස්විච් එක හොඳයි නම් ට්‍රිප් වෙන්න ඕනේ. අපි පරීක්ෂා කරලා බලමු. ඔබට පේන්නේ නැති ඒක ට්‍රිප් ස්විච් එක වැඩ කරන ආකාරය අපි නැවත වරක් පරීක්ෂා කරලා බලමු. ඔබට පේන්නේ නැති මේක හොඳින් ට්‍රිප් වෙනවා. ඒ වගේම මේක සාමාන්‍යයෙන් නිවසේදී පරීක්ෂා කරන අන්දමින් හොඳ ටිප් ස්විච් එකක්. මොකද මේ වගේ පොඩි ධාරාවකට පවා
මේක ඔෆ් වෙනවා. ඉතින් තව ක්‍රමයක් තියෙනවා අපි පරීක්ෂා කරන්න. ඒක ට්‍රිප් ස්විච් එක හයි කරලා බලන්න ඕනේ. ඒ වගේම මේ ආකාරයට නියුට්‍රල් පැත්තටද අපි පරීක්ෂා කර බලන්න පුළුවන්. අපි ඒ ආකාරයෙන් පරීක්ෂා කර බලමු. හරි, දැන් අපි බලමු නියුට්‍රල් පැත්තටත් වයර් සම්බන්ධ කළ විට කොහොමද මේක වැඩ කරන්නේ කියලා. මම වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා දැනටමත් වයර් එක සවි කරගත්තා. එක වයර් කැබල්ලක් ට්‍රිප් ස්විච් එකේ එක තියෙන පැත්තේ අනිත් පැත්ත නියුට්‍රල් එකට අනිත් වයර් එක පහළ පැත්තේ තියෙන නියුට්‍රල් වයර් එකට සම්බන්ධ කරගත්තා. ඒකල මම ට්‍රිප් ස්විච් එක ඔන් කර ගන්නවා දැන්. ඊළඟට අපි ඩබල් A බැටරිය අරන් මේකේ මයිනස් පැත්ත ට්‍රිප් ස්විච් එකේ උඩ පැත්තේ තියෙන එන් ලයින් එකට දුන්න වයර් එකට එන් ලයින් එකේ අවුට් එකෙන් ගත්ත වයර් එකත් මේ ආකාරයෙන් තබනවා. ඔබට පේන්නේ නැති ට්‍රිප් ස්විච් එක ට්‍රිප් වෙනවා. ඒ වගේම අපි තව පාරක් බලමු. ඔබට පේන්නේ නැති ට්‍රිප් ස්විච් එක හොඳින් වැඩ කරනවා. ඉතින් මේ ආකාරයෙන් තමයි නිවසේදී 1.5V බැටරි කැබල්ලක් යොදාගෙන අපි ට්‍රිප් ස්විච් එක පරීක්ෂා කරගන්නේ. හරි, ඉතින් බොහොම ස්තුතියි හෙල්කෙටෙක් YouTube channel එකත් එක්ක රැඳී සිටිය ඔයගොල්ලන්ට. ඉතින් ඔබට මම හිතනවා අද දැනගන්න පුළුවන් වෙයි කොහොමද ට්‍රිප් ස්විච් එකක් නිවසේදී චෙක් කරගන්නේ සහ පරීක්ෂා කරගන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේකේ ටෙස්ට් බටන් එකක් තියෙනවා. මේක නම් අපිට පරීක්ෂා කරන්න ඕනේ සාමාන්‍ය නිවසේ විදුලියට දීලා ඊට පස්සේ ටෙස්ට් බටන් එක ඔබලා මම මේක ටෙස්ට් බටන් එකෙන් පරීක්ෂා කරන විදිය සහ 5V බල්බ් එකකින් ට්‍රිප් ස්විච් එක පරීක්ෂා කරන ආකාරය සම්බන්ධ වීඩියෝ එකක් ඉදිරියේදී ගෙන එනවා. ඉතින් අද වීඩියෝ එක බලපුව ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.